සහ ඊළඟ කාරණාව තමයි papers online ලියන්න දෙනවද නැද්ද කියන එක සම්බන්ධව අපි නෑ කියන තීරණයට ඇවිල්ලා තියෙන ළමයි මම දැක්ක විවිධාකාර හේතුන් මත ළමයි අහලා තිබුණා ලියන්න දෙන්න බැරිද කියලා. ඒක වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපේ පැත්තෙන් විවිධ හේතු මත ඒ තීරණය අපි ගත්තේ තනි හේතුවක් මත නෙවෙයි. සෑහෙන මල්ටිෆැක්ටෝරියල් හේතු කාරණා ගොඩාක් මත අපි තීරණය අරගෙන තියෙන්නේ. ඒ හින්දාම තමයි සෙන්ටර්ස් එහෙම ටිකක් වැඩි කරලා එහෙම දීලා තියෙන්නේ. ඒතර ෆයිනල් පේපර් එකක් කියන්නේ අර පැය 5ක පේපර් එකකුත් නිසා සහ අපි ෆයිනල් පේපර්ස් දානකොට එකම දවසේ වෙන වෙන සබ්ජෙක්ට් වල පේපර්ස් එහෙමත් මොනවා හරි ඒ සෙන්ට් එකේ ඕගොල්ලෝ ලියනවා නම් ඒ පේපර්ස් දෙකම එකම දවසේ ලියන්න පුළුවන් වෙන්නත් එක්ක දාන්න. ඒතර ටිකක් දුර වුණත් ඒ එන දුර පාඩු නෑ මොකද ලොකු වැඩක් කරගෙන යන්නේ. සහ ඉතින් දුර කියන ළමයි ලංකාවේ ප්‍රධාන ටියුෂන් නගර සියලු උප ටියුෂන් නගරවල අපි සෙන්ටර්ස් දාලා තියෙන්නේ. ලංකාවේ ප්‍රධාන පෙළේ කිසිම පේපර් ක්ලාස් එකක් නැති වෙලත් අපි සෙන්ටර්ස් දාලා තියෙනවා. ලංකාවේ ප්‍රධාන පේපර් ක්ලාසස් තියෙන හැම නගරෙකම අපේ පේපර් ක්ලාස් එක තියෙනවා. එතකොට අර මේ මට්ටමට යන්න පුළුවන් උපරිමයට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේක ඔන්ලයින් තියෙන එකේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා. මම මේ ප්‍රශ්න ගැන ෆයිනල් පේපර්ස් ගැන හෙට දාන වීඩියෝ එකෙත් විස්තර කරනවා. ඒ කාරණා ගොඩාක් මත අපිට මේක ඔන්ලයින් විදිහට ලියන්න දෙන්න බෑ. සරලව PDF කියලා જાතියක් නෑ ෆයිනල් පේපර්ස් වල. මොකද PDF සංසරණය වෙන එක ෆයිනල් පේපර්ස් වලට අපි නතර කරනවා. ඒ කියන්නේ මම ඕන තරම් ඉතින් මන් තරම් ලංකාවේ නොමිලේ උගන්න මිනිස්සු නෑනේ. මන් තරම් ටියුට් එකක් මොකක් කර දෙයක් ලේසියෙන් හොයාගන්න කියලා දෙන මිනිස්සු ඒක නෑ අපේ රිසෝසස් ගෲප් එකේ. පන්ති එන නොවෙන වෙන ගුරුවරු ඕනෙකට ටියුට් ගන්න තියෙනවනේ. ඇත්තටම ගුරුවරු ඉන්නවනේ ළමයි අපේ ටියුට් අරගෙන නම ටිපෙක්ස් කරලා තමන්ගේ නම ගහන ඕගොල්ලොත් දන්නවා අපිත් දන්නවා. ඉතින් අපි දන්නේ නැහැ වගේ ඉන්නවනේ. අර ඒතර ඒ වගේ තැන්වලදී අපි එහෙම මේක කරන්න යන්නේ අපිට එහෙම මේක බලන්න ඕනේ අපේ එකෙක් කර වෙන එකෙක් බැලුවම මල කෙලියක් වෙන්නේ එහෙම එකක් නැහැ. හරිද? ඒතර අපි අම්තාක් දුරකට ඒකට ඉඩ දීලා දෙනවා. නමුත් අපිව විශ්වාස කරලා අවුරුදු ගාණක් අපි ගාවට ආපු ළමයි ඉන්නවනේ. ඒතර ඒගොල්ලන්ට අපි යම් සාධාරණයක් කරන්න ඕනේ. එතකොට ඔය PDF නිකන් අනවශ්‍ය විදිහට හැමතැනම යන්න ගියොත් එකක් මේ ෆයිනල් පේපර්ස් මාර මහන්සිලා දන්නේ ගිය අවුරුද්දේ පේපර්ස් වලට සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. කිසිම අදාළතාවයක් නැහැ. ගිය අවුරුද්දේ ලියපු ළමයි පේපර් ඔක්කොම ලියපු ළමයි ඇවිල්ලා මේ අවුරුද්දේ පේපර් ලියන අලුත් මේ පේපර් සෙට් එකක් තියෙනවා. සම්පූර්ණයෙන් අදලා සෑහෙන මහන්සි වෙලා වෙන ඇකඩමික් ටීම් එකක් එක්ක ඒ ගුරුවරුන්ගේ දැනුම දාලා ඒතර යාලා කැමතිත් නැහැ මේ පේපර්ස් හැමතැනම එහෙම සංසරණය වෙනවා. දැන් කලින් අවුරුදු වල එහෙම සමහරක් ගුරුවරු මේ පේපර් අරගෙන PDF වල නම් වෙනස් කරලා දාලා තිබ්බා. ඉතින් PDF එක දාදී ඒක ඕන කරන කරන්න පුළුවන් නේ. ඒ වගේ දේවල් මත අපි චුට්ටක් මේකේ මේ සීමා කිරීමක් කරනවා. ඉතින් PDF ෂෙයා කරවොත් අනිවාර්යෙන් ඕක වෙන නිසා අපිට PDF නතර කරන්න ප්‍රධාන උවමනාවක් ඇවිල්ලා තියෙනවා. මොකද ෆයිනල් පේපර්ස් පරිස්සම් කරගන්න ඕනේ. ඒවා බොහොම විභාග අනුමාන කරලා හැදෙන්නේ සමහරක් පේපර්ස් වල. ඉතින් ඒක පොදුවේ ප්‍රවාහයට ගියාම ඉතින් වැඩක් නැහැ ළමයි. ලංකාවම ඕක කරාට පස්සේ ඉතින් ඒක විශේෂයෙන් විභාගයට ආවා කියලා මාව විශ්වාස කරලා පන්ති ආපු ළමයෙකුට විශේෂයෙන් ලැබෙන දෙයක් නෙවෙයි. ඉතින් අපි ඕනතරම් නොමිලේ උගන්වලා නෙමෙයි. මම නොමිලේ උගන්වන්නේ නැහැ කියන එක නෙමෙයි. මම මේ කතා කරන්නේ නොමිලේ සෙෂන් එකනේ. මන් තරම් පහුගිය අවුරුදු නෙමෙයි. කොයිම තැනකවත් කොයිම තනි පොයින්ට් එකක්වත් මන් තරම් නොමිලේ උගන්වලා තියෙන කෙමිස්ට්‍රි ගුරුවරයෙක් ලංකාවේ නැහැ. හරි. ඒ නිසා ඒක මට බය නැතුව මම හිතනවා මේ වගේ තීරණයක් ගන්න පුළුවන්. මගෙන් ඕන තරම් නොමිලේ ඉගෙනගෙන ඕන තරම් මේ වැඩ කරගන්න ළමයි ඉන්නවා. අපි ඒ 1000ක් නම් ගන්න තව 1000ක් ඉන්නවා එළියේ ඉන්න. ඒ වගේ ඒ කරගෙන පන්තියෙන් නැතුව ආපු ළමයි. අපි රිසල්ට් ෂීට් වලට ළමයි දාන්නෙත් නැහැ. සමහරක් ළමයි රිසල්ට් ෂීට් එක පුරවනවත් එක. අපි ඒත් දාන්නේ නැහැ ඒගොල්ලන්ගේ රිසල්ට්ස්. මොකද අපි දන්නවා ඔය විවිධ නඩු පස්සේ කරගෙන ආම් පන්තිය වල නැති ළමයි නිකන් YouTube බලපු ළමයි දාලා හරි ඒ වගේ ඒවා නෙහින්ද අපි ඒවා දාන්නෙවත් නැහැ. එහෙනම් අපි කිසිම වාසියක් ඒ ළමයින්ගෙන් ගන්නෙ නැහැ. හැබැයි ඕගොල්ලෝ දන්න මේ වගේ ලොකු ප්‍රමාණයක් ඉන්නවා. මෙතනදී අපිට සිද්ධ වෙනවා අපිව විශ්වාස කරලා ආපු ළමයි වෙනුවෙන් සහ මේ වැඩේ ක්වොලිටි එක ආරක්ෂා කරගැනීමේ අවශ්‍යතාවය වෙනුවෙන් PDF නෑ ෆිසිකල් ඇවිල්ලා ලියවෙන එක විතරයි පේපර්ස් වල වෙන්නේ කියන තීරණයට ගන්න. එතනදී යම් අපහසුතාවයක් කීපයක් සිද්ධ වෙයි. ඒ සම්බන්ධව අපි කනගාටුව ප්‍රකාශ කරනවා. නමුත් සමහරක් දේවල් තියෙනවා එහෙම කළු සුදු උත්තර නෑ. ඒවා අලු පාට උත්තර තියෙන්නේ. හැමදේම සංසන්දනය කරලා බලලා වඩාත් හොඳ තැනට තමයි යන්න වෙන්නේ. මේ වඩාත් හොඳ තැනට යනකොට සමහරව ඒ තීරණයට කැමති වෙනවා. සමහරව ඒකට අකමැති වෙන්නත් පුළුවන්. නමුත් බහුතර හොඳක් වෙනුවෙන් තමයි ඒ වගේ ඩිසිෂන් එකක් ගන්න. ඕගොල්ලෝ මාත් එක්ක කාලයක් අනුදුරු කරලා තියෙනවා. ඕගොල්ලෝ දන්නවා මම එහෙම මේ අත්තරෝමත්තිකව තීරණ ගන්න නැහැ. දැන් කල්පනා කරලා හැම පැත්තම ඉතලා පුළුවන් තරම් ළමයින්ට ෆෙයා විදියට ගන්න මේක ඒ විදියට කරන්න වෙනවා. ඒ නිසා ඉල්ලීම කරන්න එපා. අපේ පැත්තෙන් ඒකට සාධාරණයක් වෙන්නේ නැහැ. අර ඒක ඉනේන තරමට අපිට නිකන් අර වර්ධකාරී හැඟීමක් කෙන එක තමයි වෙන්නේ. බෑනේ ඉතින් කරන්න දෙයක් නැහැ නේ කියලා. ඉතින් ඒක කොච්චර ඉල්ලුවත් ඒක වෙන්නේ නැහැ. ඒ කතාව අපි මෙතනින් නතර කරමු. මේ අර විදිහට මොකක් හරි තමන් ගැලපෙන ඔප්ෂන් එකක් හදාගෙන වැඩේ කරන්න තියාගමු. එවනම් හරි සෙෂන් එක ගිහිල්ලා තියෙනවා පැයකටත් එහා කමක් නැහැ. ඉතින් ඕක එනෝනේ හැමදාම අපි ප්‍රශ්න තුනක් විතර කරා. මේක ඉතුරු ප්‍රශ්න ටික කරගෙන යන්න. මේකේ පාස් පේපර්ස් යන අනිත් ඒවා ටිකට මම උත්තර ටික එහෙමත් දාන්නම්. පාස් පේපර්ස් ප්‍රශ්න තමයි වැඩි හරියක් තියෙන්නේ. අනිත් ඒවා ටිකට මම උත්තර දාන්නම්. මේ ඒ විතර කරන් යන්න. එහෙනම් හරි ඉස්සරහටත් එක හම්බෙමු. ජයවා. මාසෙලට ටික කරන් යන්න. දැන් නිදා ගන්න හෝ වැඩ කරනවා වැඩ කරන්න. good night කට්ටිය. අද වැඩේ සාර්ථකයි නේ. එහෙනම් ගිහිල්ලා එන්න ඉතින්. ආයි සෙෂන් එක හම්බෙමු. සින්දු දාන්නම් මම ඊළඟ දවසේ අද පොඩ්ඩක් ගලන් මේ කරක්කු ප්‍රශ්නයක් තියෙනවනේ. සුභාරංචි කියනවා ළඟදිම කියනවා සුභාරංචිය. එහෙනම් මෙතන එන්ඩ් කරනවා. ජයවා good night කට්ටිය.